ආයිබෝන් යාළුවනේ. මම අද ඔයගොල්ලන්ට විස්තර කරන්න යන්නේ 2025 තිරගත වෙච්ච හොරර් සහ ස්ලැෂර් කියන කැටගරියට අයත් භයානක චිත්‍රපටයක්. මේ කතාවේ පුරාම විස්තර වෙන්නේ භයානක ඝාතකයෙක්ගේ බිහිසුණු මිනිමරු. ඒත් අන්තිමේදී එක කෑල්ළමගේ අක්කා කෙනෙක් මරුවට පස්සේ ඒ කෑල්ළමයා මේ භයානක ඝාතකයා හොයාගෙන යන විදිහ තමයි චිත්‍රපටයේ පුරාවටම විස්තර වෙන්නේ. චිත්‍රපටී කතාව පටන් ගන්නේ ලික් කියන කෑල්ළමෙක් මාක් සහ මරීන කියන පුංචි දරුවෝ දෙන්නෙක් බලා ගන්නවා අපිට පෙන්නනවා. මාක්ගේ හැම කන සතෙක් අල්මාරියේ ඉන්නවා කියලා මාක් බයෙන් ඉන්නේ. ඉතින් ඒ හින්දා එමලි පුටුවකුත් ටෙඩි බෙයා කෙනෙකුත් අල්මාරියේ වහලා ඒක ඉස්සරහින් තියෙනවා. ඊට පස්සේ එයා කාමරෙන් පිට වෙනකොට මරීනට එයාගේ සහෝදරයත් එක්ක ඉන්න ඊට ඇරලා එයා ඉන්නේ සාලෙට. ඊට පස්සේ සින්දුවකුත් දාගෙන නටන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ තමයි එකපාරටම කරාච් එකේ දොර ඇරෙන සද්දය ඇහෙන්නේ. මේ සද්දෙත් එක්ක එයා හොඳටම කලබල වෙලා එතන අස් කළා දරුවෝ දෙන්නගේ අම්මයි තාත්තා එනකම් පලාගෙන ඉන්නවා. ඒ වුණත් පුදුම වැඩේ කියන්නේ ගෑරාජ් එකේ කිසිම කෙනෙක් නැහැ. ඉතින් එයා සිගරට් එකකුත් පත්තු කරගෙන එළියට යද්දී එයා දකින්න එකපාරට මැරිච්ච පල්ලි. මේක දැකලා එමිලි හොඳටම බය වෙලා ආපහු ගෙදෙට්ට එනවා. එතකොට තමයි එයා දකින්න ටෙඩ් බෙයාගේ කහලා තියෙන ඔයා ලස්සනයි කියලා ගහපු සටහන. හොඳටම කේන්ති කිල්ලා එමිලි හිතන්නේ මේක මාගේ බීලුවක් කියලා. ඒ වුණාට ඇවිල්ලා බලද්දි මාක් ඉන්නේ තත නින්දේ. අනික් පැත්තෙන් අල්මාරියේ දොරත් ඇරිලා පුටුව බිමට වැටිලා තියෙන්නේ. ඉතින් වැඩි වෙලාවක් යන කලින් එමිලි යාගේ කාමරේ ඉඳලා මරීනම හොයාගන්නවා. දැන් එමිලි හිතන්නේ මරීනා මේක බීලුවක් විදිහට කරපු වැඩක් කියලා. මරීනා විශ්වාසයෙන් කියනවා මම ඒක කරේ නෑ. අනිත් එක බලන්න ඔය කොලේ ලියපු වචනෙත් වැරදි කියලා පෙන්නනවා. ඒත් එමිලි යාව විශ්වාස කරන්නේ නැතුව කාමරෙන් එළියට යද්දී බිම වැටිලා තියෙන ඡායාරූප වල රාමු කීපයක් එයා දකිනවා. එමලි හිතන්නේ මේක අනිවාර්යෙන්ම මාක් කරා කියලා. ඉතින් එයා මාක්ගේ කාමරේට යනවා. එතකොට එයා දකින්න ටෙඩි බෙයාගේ ඇඟ උඩ තියලා තියෙන මගේ වෙන්න කියලා ලියපු තවත් සටහනක්. ඒ අතරතුරේ පුටුවත් බිම වැටිලා අල්මාරියත් ඇරිලා තියෙනවා. ඉතින් එමිලි අර රාමු ටික අහුල ගන්න දුවගෙන යද්දි ඒක පාරටම තුරක් සත්‍යෙන් ඇරෙනවා. ඒක මොකද්ද කියලා බලන්න ගියත් එමිලිට කිසිම කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ වුණත් පිටිපස්සෙන් කවුදෝ යන හැටි අපිට පෙන්නනවා. මේ සිදුවීම අතර එමිලි ආපහු මරීනාගේ කාමරයට යද්දී සතහටම කියන වචනේ ලියලා මරීනාගේ කට රෙදිපටියකින් ගැට ගහලා තියෙන හැටි දැක්කහම එමිලි හොඳටම බය වෙලා පහළ තට්ටුවට දුවනවා. එයාට ඕන දැන් පොලිසියට කෝල් කරන්න. ඒ ටෙලිෆෝන් වයර් එක කපලා දාලා. මේ සිදුවීම අතර තමයි එමිලි ගියා ටීවී එකට යන්නේ. ටීවී එකේ ඉන්නේ වෙස් මූණක් දාගත්ත මිනිහෙක්. ඒ ළඟම කැමරාවකුත් අපිට පෙන්නනවා. ඊට පස්සේ එමිලිගේ පිටිපස්සෙන් මේ මිනිහා ඇවිල්ලා පීයකින් එමිලිට පහර දෙනවා. ඊට පස්සේ දර්ශනේ මාරු වෙලා අපිට පෙන්නන්නේ ඩීනා කියන කෑල්ළමයා. එයා ගොඩාක් කාලයකට පස්සේ එයාගේ ගෙදෙට්ට එනවා. ඒ අතර එකපාරටම එයාගේ හිටපු යාළුවා චැට් එයාව පුදුම කරන්න කැමරාවකුත් අරගෙන ඉස්සරහට ඇවිත් එයාට කරදර කරන්න පටන් ගන්නවා. එතකොටම වාහනින් වීල්ස් කියන කෙනෙක් බහැලා චැට්ව පැත්තකට කරලා ඩීනාගෙන් අහනවා හොඳින් ඉන්නවද කියලා. ඩීනා ඕනට ඉපාවට වගේ ඔව් කියලා උත්තර දීලා එතනින් අයින් වෙලා යනවා. ඩීනා එතනින් අයින් වෙලා ඊට පස්සේ එන්නේ ෆාමසි එකකට. ෆාමසිට ආවට පස්සේ එයා දකින්න ආරක්ෂක නිලධාරිනියක් වෙන එලිසබෙත්. එයාට සැලියුට් එකක් ගහලා ඊළඟට එයා තාත්තගේ බෙහෙත් ටිකත් අරගෙන එතනින් පිට වෙලා යනවා. ඔය අතරතුරේ අපිට පෙන්නනවා නගරයේ ඉන්න ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වෙන ආනෝල්. එයාගේ ගෙදර ඉස්සරහ තියලා එයා පෙට්ටියක් ඇතුළට අරගෙන ඇවිත් ඒක අරිනවා. එතෙන්දී එයාට හම්බ වෙන්නේ අමුතු දුරස්ත පාලකයා. ඔය අතරේ ආපහු පාරක් අපිට අනිත් පැත්තෙන් ඩීනාව පෙන්නනවා. ඩීනා එයාගේ හොඳම යාළුවා හැඩිව හම්බෙන්න ගිහින් ගොඩක් කාලයකට පස්සේ යාළුවා හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඊළඟට යාළුවා එකට කෝපි බොනවා. ඒ අතරතුරේ යාළුවා අනාගතේ කරන්න ඉන්න සැලසුම් ගැනත් කතා කරනවා. ඔය අතරේ හැඩි කියනවා මට අද ආනෝල් කියන පොලිස් පරීක්ෂකවරයාගේ දරුවෝ බලා ගන්න යන්න තියනවා කියලා. කොහොමුණත් මේ දරුවගේ අම්මා ඒ කියන්නේ ආනෝල්ගේ වයිෆ් නැති වෙලා ගොඩාක් කාලයක් වෙනවා කියලා අපිට දැනගන්න හම්බ වෙනවා. අනික් අතට පොලිස් පරීක්ෂක ආනෝල් එයාගේ සහායකයා බූවිත් එක්ක භයානක දෙයක් සිද්ධ වෙලා තියෙන ගයක් ඉස්සරහට ඇවිත් නතර වෙන හැටි අපිට පෙන්නනවා. ඒක දැන් විකුණන්න දාලා තියෙන ගයක්. ඉතින් ආනෝල් එයාට උදේ පාන්දර හම්බෙච්ච රිමෝට් එක බූවි අතර දෙනවා. එයා ඒක උපනවත් එක්කම ගෙදර කරාච් එක ඊපේ මැරෙනවා. මේ වෙලාවේ ආනෝල් කියනවා මේ රිමෝට් එක මට හම්බුනේ කුරියර් එකකින් එවපු පැකේජ් එකකින් කියලා. අනික් අතට අපිට ආපහු පෙන්නන්නේ ටීනා. ටීනා ගෙදර ගියාට පස්සේ එයාගේ අම්මට ගොඩාක් සතුටුයි. ඒ අතරේ අපිට ආපහු පෙන්නනවා අර පොලිස් නිලධාරීන් දෙන්න පොලිස් ස්ටේෂන් එකට යනවා. එතනදී අපිට තවත් දෙයක් දැනගන්න ලැබෙනවා. මේ පොලිස් නිලධාරීන් දෙන්න ගිහිල්ලා බලපු අර ගෙදර චිත්‍රපටයේ මුලින්ම පටන් ගනිද්දි පෙන්නපු එමිලි ඝාතනය කරපු ගෙදර. ඔය අතරේ පොලිස් ඔෆිස් එකේ ඉන්න ගෑල් ළමයෙක් ඇවිල්ලා ආනෝල් නමට පොඩි පෙට්ටියක් එවලා තිනවා කියලා ඒක දෙනවා.
ඉතින් ආනෝල් පෙට්ටිය කඩලා බලද්දී ඒකේ තියෙන්නේ රිපර්ගේ රාත්‍රී කියලා ගහපු කැසට් එකක්. ඊට පස්සේ එයාලා ඒක ප්ලේ කරන්න බලනවා. ඒකේ පෙන්නනවා වනාන්තරයේ කඳවුරු බැඳගෙන ඉන්න අමුතු තරුණෙක්. එයාට කූඩාරමෙන් එළිය සත්‍යයක් ඇහිලා එයා ගිහිල්ලා බලද්දී දකින්නේ මැරිලා ඉන්න බල්ලෙක්. ඉතින් මේ කොල්ල බය වෙලා ආපහු කූඩාරමට එද්දී එයා දකිනවා කැමරාවක්. ඒකේ පෙන්නන්නේ රිපර්ගේ මූණ. ඒත් එක්කම අර රිපර් කියන භයානක ඝාතකයා මේ කොල්ලට ගහලා මරලා දානවා. දැන් පොලිස් නිලධාරීන් බයේ මේක බලාගෙන ඉඳිද්දී ආනෝල් කියනවා ඔය පිරිමි ළමයාගේ නම කෝනර් ඩේවිඩ් කියලා. එයා අවුරුදු 3කට කලින් ඔයක් ළඟ මැරිලා ඉඳිද්දී හම්බ වුණා කියලාත් පැහැදිලි කරනවා. ඒක විමර්ශනය කරපු නිලධාරීන් කියලා තිබුණේ කනතුරක් කියලා. ඒත් ආනෝල් කියනවා මම ඒක හැමදාම අවිශ්වාසයෙන් හිටියේ. මට ලොකු සැකයක් ඒ ගැන තිබුණා කියලා. ආපහු පාරක් අපිට ටීනව පෙන්නනවා. ටීනට කෝල් එකක් එන්නේ යාගේ හොඳම යාළුවා හැට්ගේ. එයා කියනවා මං අද හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. පුළුවන් නම් ඔයා ගිහිල්ලා ආනෝල්ගේ දරුවෝ බලා ගන්න කියලා. මුලදී ටීන වැඩේට කැමති වෙන්නේ නැහැ. ඒත් හැට් ටිකින් ටිකටම ඉල්ලන හින්දා එයා අන්තිමේදී කැමති වෙනවා. අනික් පැත්තෙන් බූවි ආනෝල් එක්ක කාර් එක පැදගෙන යන අතරේ එයාලට මුණ ගැහෙනවා එලිසබෙත් කියන අර පරීක්ෂකවරිය. එයා මැරිච්ච බල්ලෙක් චෙක් කර ඉන්නවා. ආනෝල් එතෙන්ට ගියාට පස්සේ එයා කියනවා මේ විදිහට මේ පළාතේ මැරිච්ච 5 වෙනි හරි 6 වෙනි හරි පල්ලා මේක කියලා. එතන ටික වෙලාවක් ඉඳලා මේ පොලිස් නිලධාරීන් යන්නේ කෝනර් ඩේවිඩ් මිය ගියපු අර ඔය ළඟට. එයාලා එතන පරීක්ෂා කරන්න කැලේට එනවත් එක්කම එයාලට තවත් පෙට්ටියක් හම්බෙනවා. මේක දැකලා ආනෝල් ටිකක් කවුල් වුණත් එයා ඒ පෙට්ටිය ආපහු අරගෙන ඉන්නේ පොලිස් ස්ටේෂන් එකට. ඒ පෙට්ටියත් කඩලා බලද්දී ඒකේ තියෙන තවත් ටේප් එකක්. ටේප් එකේ නම විදිහට දාලා තියෙන Night of the Ripper the Baby Sister කියලා. ඒ ටේප් එකේ තියෙන වීඩියෝ එකේ තියෙන එමලි මැරෙන්න කලින් ගත්ත වීඩියෝ වගේ. ඒක දැකලා නිලධාරීන් දෙන්න හොඳටම බය වෙනවා. ආපහු පාරක් මේ ටේප් එක එයාලා ප්ලේ කරන්නේ මොකක් හරි සාක්ෂියක් හොයාගන්න. එතකොට එයාලා දකිනවා එතන නතර කරලා තියෙන වෑන් එක. ඒ වෑන් එකේ chat කි කියලා එයාලට තේරෙනවා. ඔය සිදුවීම් අතරතුරේ අපිට පෙන්නනවා ඩීනා ආනෝල්ගේ ගෙදර යනවා එයාගේ දරුවෝ බලා ගන්න. එයාගේ දරුවා මැක්ස්ව හම්බෙලා දෙන්නට දෙන්න එයාලගේ නම් කියලා අඳුන ගන්නවා. අනික අතට පොලිසියෙන් chat එක අත්අඩංගුවට අරගෙන එයාගේ කැමරාවත් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිසියෙන් ප්‍රශ්න කරත් chat හැසිරෙන්නේ ගොඩක් මුරණ්ඩු විදියට. එයා කියනවා මට මේවට මෙහෙම උත්තර දෙන්න බෑ. මට මගේ ලෝයට කතා කරන්න ඕන කියලා. ඒ වුණාට ආනෝල් කියනවා ඔයාට ලොකු චෝදනාවක් තියෙනවා. ඔයා අමානුෂික චිත්‍රපටි රූගත කරලා තියෙනවා කියලා. අනික් අතට එමිලිගේ ඝාතනයට එයා සහායකයෙක් කියලාත් කියනවා. ඒ කතාව අහලා chat එක පාරටම ගොළු වෙනවා. අනික් අතට ඩීනා මැක්ස්ට කියනවා මට ඔයාගේ ගෙදර පෙන්නුවොත් මං ඔයාට රස කෑමක් හදලා දෙනවා කියලා. ඉතින් මේ පුංචි පිරිමි ළමයා ගොඩක් උනන්දුවෙන් ඩීනාට එයාගේ ගෙදර තියෙන හැමතැනම පෙන්නනවා. ওই විදිහට දෙන්නම පල්ලෙහා තට්ටුවට එන අතරේ එතෙන්දි ඩීනාට මැක්ස්ගේ මැරිච්ච අම්මගේ බඩු තියෙන පෙට්ටියක් හම්බ වෙනවා. එයා ඒක ඇරලා මංගල ඇඳුමක් තමයි මුලින්ම හොයාගන්නේ. කොහොම වුණත් මැක්ස් මෙතන වැඩි ඉන්න කැමති නැති හින්දා එයා කියන උඩ තට්ටුවට යමු කියලා. අවසානයේ දින උඩ තට්ටුවට ගියාට පස්සේ දකින්නවා වහලා තියෙන දොරක්. එයා අහනවා මේ මොකක්ද කියලා. එතකොට මැක්ස් කියනවා ඕක තාත්තගේ ඔෆිස් කාමරේ ඕක ඇතුලේ තුවක්කුත් තියෙනවා කියලා. ඊට පස්සේ මැක්ස් පෙන්නන්නේ එයාගේ අම්මගේ ෆොටෝ එකක්. එයාගේ අම්මා නැති වුණේ කාර් ඇක්සිඩන්ට් එකකින් කියලාත් මැක්ස් කියනවා. ඔන්න ඔය අතරතුරේ තමයි ටික වෙලාවකින් ආනෝල්ගෙන් කෝල් එකක් එන්නේ. ආනෝල් අහනවා හැම දෙයක්ම හොඳින් තියෙනවද කියලා. ඉතින් දීන කියනවා හැම දෙයක්ම අවුලක් නැතුව තියෙනවා කියලා. එයා ෆෝන් එක කට් කරනවා. කෝල් එක කට් කළාට පස්සේ ආනෝල් ආපහු chat කින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. chat කියනවා මං ඔයාලා දෙන්නට විරුද්ධව නඩුක් දානවා කියලා. ඔය අතරේ chat ගේ යාළුවා බිල්ස් ගැනත් ආනෝල් සැක කරනවා. එයාත් මේකට හවුල් ඇති කියලා තමයි ආනෝල් හිතන්නේ. ඒ වුණත් chat කියනවා බිල්ස් මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ආනෝල් කියනවා ඒකට කමක් නැහැ. විල්ස්ම පොලිසියට එක්කගෙන ඉන්න කියලා. කොයි වෙලාවෙ බූයි පැහැදිලි කරනවා කිසිම සාක්ෂියක් නැතුව අපිට යාව අත්අඩංගුවට ගන්න බෑ කියලා. ඒත් ආනෝල් කියනවා මං කොහොම හරි යාව අරගෙන එනවා. මං දැන් එයාව අරගෙන ඉන්නම් කියලා පිට වෙලා යනවා. අනික් අතට අපිට ආපහු පෙන්නන්නේ මැක්ස්ගේ ගෙදර. මැක්ස් රැට නිදා ගන්න වෙලාව හරිය හින්දා එයාව ඇඳට යවනවා. එහෙම කරලා ටීන පල්ලෙහා තට්ටුවට ගිහිල්ලා විස්කි බෝතලයක් කඩලා විස්කි උගුරක් බොනවා. පීලා එයා කෑම ටිකක් හොයන්න යද්දි තමයි එකපාරට මෙයාට පල්ලෙක් කෑ ගහන සද්දයක් ඇහෙන්නේ. ටීන ටෝච් එකත් අරගෙන එළියට ගිහිල්ලා බලද්දි බල්ලා ඒ වෙනකොටත් මැරිලා. එතකොට මෙයාගේ පිටිපස්සෙන් තියෙන දොර වැහෙන්න පටන් ගන්නවා. ටීන බය වෙලා තුවල ගිහිල්ලා දොර වහා ගන්නවා. එතකොට තමයි එයාගේ හිතට සැනසෙල්ලක් දැනෙන්නේ. ඊට ටික වෙලාවකට පස්සේ සත්තු පාලකංශයට එයා කෝල් කරලා කියනවා මෙහෙම බල්ලෙක් මැරිලා ඉන්නවා කියලා. ඉතින් ඒ නිලධාරීන් කියනවා හෙට උදේ ආරවි අනිවාර්යයෙන්ම බල්ලව අරගෙන යන්නම් කියලා. අතරේ ආනෝල් විලිස්ගේ ගෙදරට යනවා. ගිහිල්ලා චෙක් කරද්දි ටීවී එකේ channel එකක් නැතුව ඩොට් විතරක් වැටලා වැඩ කරනවා. එතකොටම තමයි එයා දකින්නේ බල්ලෙක්ගේ කරපටියක්. මේ හින්දා ආනෝල්ගේ සැකේ තවත් වැඩි වෙනවා.
අනික් පැත්තෙන් දීනට ලොකු පාළුවක් දැනෙනවා. එයා හැට්ට කෝල් එකක් අරගෙන ටික වෙලාවක් කතා කර කර ඉඳිද්දි එකපාරට මුඩ තට්ටුවෙන් ලොකු සද්දයක් ඇහෙනවා. ඉතින් ඩීන අහනවා මැක්ස් ඒ ඔයාද කියලා. ඒත් කිසිම උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙලාවෙම තමයි ඩීනට ඇහෙන්නේ කවුතෝක විතර පෙල්ලෙක් ගහනවා. හැට් කියනවා ඔයා යන්න එපා කියලා. ඒත් හිමින් සීරුවේ ඩීන අඩිය තියලා ඉස්සරහට යද්දි එයා දකින්නවා පල්ලෙහා තට්ටුවේ තොර කවුතෝ ඇරලා දාලා තියෙනවා. අනිත් පැත්තෙන් විලිස්ගේ ගෙදර චෙක් කරන ආනෝල්ට එක පාටම කාමරයකින් ඇහෙනවා අමුතු සංගීතයක්. මොකද්ද වෙන්නේ කියලා බලන ආනෝල් එතෙන්ට ගියාට පස්සේ එයා දකින්නවා රිපර්ගේ රාත්‍රිය කියලා මාතෘකාව තියෙන ටේප් එක. මේක දැක්කට පස්සේ ආනෝල්ට තවත් සැකේ වැඩි වෙනවා. මේ අතරතුරේම තමයි අනික් අතට දීන හිමින් පල්ලෙහා තට්ටුවට බහින්නේ කවුද ඉන්නේ කියලා හොයන්න. ඉතින් එයා කෑ ගහලා අහනවා කවුද මාත් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඊට පස්සේ එයා පහළ තට්ටුවේ ලයිට් එක දානවත් එක්කම දකින්නේ අර මංගල ඇඳුම එකපාරට කවුද එල්ලලා තියෙනවා. ওই වෙලේ වීල්ස් ආපහු කෙතරෙtti එකපාරට ආනෝල් වීල්ස් දැකලා තුවක්කුව පෙන්නලා එමලිගේ ඝාතනය වෙනුවෙන් එයාව අත්අඩංගුවට ගන්නවා. අනික් අතට ආපහු සැරයක් අපිට දීන පෙන්නනවා. දීන දැන් try කරන්නේ chat එක කෝල් කරලා මේකන කියන්න. ඒත් එයා ෆෝන් එක උස්සන්නේ. ඊට පස්සේ දීන හිතන්නේ මේක අනිවාර්යයෙන්ම මැක්ස්ගේ වැඩක් කියලා. ඉතින් එයා මැක්ස් බලන්න යද්දි ඇඳුමට වෙලා මැක්ස් හොඳටම නිදි. ඔහොම ඉන්න අතර දීනට ලොකු සත්‍යයක් ඇහිලා එයා යනවා ඒ මොකක්ද කියලා බලන්න. එතකොට තමයි එයා දකින්නේ මැක්ස්ගේ අම්මගේ අනතුරු ගැන පත්තරේ කියපු ආටිකල් එකක් එයාගේ ෆොටෝ එක ඉස්සරහා තියලා තියෙනවා. ඒක කියවන අතරතුරේ තමයි එකපාරටම වීදුරු කඩන සත්‍යයක් ඇහෙන්නේ. දීන ඒ මොකද කියලා බලන්න ඊට පස්සේ යන්නේ සාලෙට. එතකොට එයාට තේරෙනවා මේ සද්දෙන්නේ ආනෝල්ගේ ඔෆිස් කාමරෙන් කියලා. අනික් අතට බිල්ස්ට හොඳටම ගහලා ආනෝල් එයාව අත්අඩංගුවට අරගෙන පොලිසියට අරගෙන යනවා. පොලිසියට එයාව අරගෙන ආවට පස්සේ චැට් නිදහස් වෙනවා. ඒ චැට් හොඳටම බය වෙන්නේ බිල්ස්ට ගහලා තිබිච්ච විදිය දැක්කට පස්සේ. ඊළඟට ආනෝල් අර ටේප් එක අරගෙන කාමරයකට ගිහිල්ලා ඒක ප්ලේ කරනවා. ඒකේ පෙන්වන්නේ රිපර් කෙනෙක්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා කාර් එක හප්පන හැටි. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්න වෙන කවුරුවත් නෙවෙයි ආනෝල්ගේ නෝනා. එයා තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඊට පස්සේ එකපාරටම රිපර් ඇවිල්ලා එයාට ගහලා එයාව මරලා දානවා. මේක දැක්කට පස්සේ ආනෝල්ට හොඳටම කේන්ති ඊටත් වඩා එයාට ගොඩක් දුකයි. අනික් අතට ඩීන ආනෝල්ගේ ඔෆිස් කාමරේ අරගෙන ඇතුළට යද්දි එයා දකිනවා වීදුරුවක් කැඩිලා තියෙනවා. ඊට පස්සේ එයා දකිනවා කාමරේ බෝඩ් එකේ එල්ලලා තියෙන මේ ඝාතකය ගැන ආනෝල් කරපු පරීක්ෂණ. ඔය අතරේ තමයි එකපාරටම ඩීනට පුපුරන හඬක් ඇහෙන්නේ. ඩීන හොඳටම බය වෙලා කාමරෙන් එළියට ගිහිල්ලා 9:1 කියන හදිසි ඇමතුම් අංකයට කතා කරනවා. ආපහු අපි අරගෙන යනවා පොලිසියට. පොලිසිය ඉන්න ආනෝල් එකපාරටම ඇවිල්ලා බූවිට කාමරෙන් එළියට යන්න කියලා එයාගේ නෝනව මරලා වීඩියෝ හැදුවේ ඇයි කියලා. ඒ වෙලාවේ විල්ස් කියනවා මේ වීඩියෝ පටිය මට දෙන්න ඕන වෙලා තිබුණේ ඔයාගේ අතට කියලා. ওই වෙලාවෙම තමයි බූවි ආපහු ඇවිල්ලා කියන්නේ ඉමර්ජන්සි කෝල් එකක් තියෙනවා කියලා. ඉතින් ආනෝල් කේන්තින් අහනවා කාගෙන්ද කියලා. තවත් තැනක අපිට පෙන්නනවා මේ රිපර් කැමරාවකුයි පිහියකුයි අරගෙන මැක්ස්ගේ කාමරේ දිහාවට යන හැටි. ඒ අතරතුරේම පොලිසියත් කලබලෙන් කොහේ හරි යනවා අපිට පෙන්නනවා. අනික් පැත්තෙන් මැක්ස්ගේ කාමරේට යන රිපර්ට ඇහෙනවා 9:1 කියන අංකෙට දීන කෝල් කරනවා. රිපර් යන්නේ හඬ දිහාවට. ඒත් එතන ඉන්නේ දීන නෙවෙයි රෙකෝඩ් කරපු කෝල් එකක් විතරයි. අනික් අතට අපිට පෙන්නනවා පොලිසියෙන් ෆාමසි එකක් ඉස්සරහට ගිහිල්ලා බෑග් එකක් චෙක් කරනවා. ඒත් මේ බෑග් එක ඇතුලේ තියලා පොලිසියට කිසිම දෙයක් හොයාගන්න හම්බෙන්නේ. අපිට දැනගන්න හම්බෙනවා මේ පාර්සල් එක ඇතුලේ බෝම්බයක් තියෙනවා කියලා කවුරු හරි පොලිසියට දැනුම් දීමක් කළා තියෙනවා කියලා. ඉතින් මේ තත්ත්වය ගැන ආනෝල්ට පොලිසියෙන් කියනවා කිසිම දෙයක් හොයාගත්තේ නැහැ කියලා. ඊට පස්සේ අපි ආපහු අරගෙන යන්නේ ආනෝල්ගේ ගෙදෙට්ට. රිපර් දකින්නවා ටේප් එක. එයා ඒ ටේප් එක අතට ගන්නවත් එක්කම පිටිපස්සෙන් එන දීන එක පාරටම මේ රිපර්ට ගහලා එයාට සිහිය නැති කරනවා. ඊට පස්සේ රිපර් අවදි වෙන්නේ පුටුවක ගැට ගහලා තියෙද්දි. එයාගේ ඉස්සරහින් වීඩියෝ එකකුත් ප්ලේ වෙනවා. ඒ වීඩියෝ එකේ තියෙන්නේ භයානක විදියට එමලි මරලා තාපු හැටි. ඒ අතර ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී වෙස් මූණ ගුත්තාගෙන ඉස්සරහට එන්නේ ඩීනා. ඩීනා පුටුවේ වාඩි වෙලා ඉන්න රිපර්ට කියනවා එයාලා කවුද? එයාලා කරපු දේවල් මොනවද? එයාලා අද හැන්දෑවේ කරන්න තීරණය කළ තියෙන මොනවද කියලා හැම දෙයක්ම ඩීනා දන්නවා කියලා. ඩීනා කියනවා මම ඔයාගේ කේතර චෙක් කරා. එතෙන්දි මට හංගලා තියවිච්ච ටේප් වගේකුත් හැඩ්වත් මැක්ස්වත් මරලා තාන විකෘති සැලැස්මකුත් තියෙන සංග්‍රහකුත් හම්බුණා කියලා. ඒ කතාව කියනවත් එක්කම අපේ හිතේ කුතුහලය එකතු කරගෙන මේ ඇත්තම රිපර් වෙස් මූණ ගලවනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි එලිසබෙත්. ඊළඟට තියෙන එලිසබෙත් කියනවා මම මේක ප්ලෑන් කරේ ගොඩක් කාලෙක ඉඳන් කියලා. එතකොට තමයි අපිට දැනගන්න හම්බෙන්නේ එයා හිතා මතාම හැට්ගේ කෝපි එකට එදා නිදිපිටි තාලා තියෙනවා. මොකද එයා අසනීප වුණාට පස්සේ ආනෝල්ගේ බබාව බලා ගන්න කියනවා කියලා දීන දැනගෙන හිටියා. ඊළඟට දීන මැක්ස්ගේ ගිරියකටත් නිදිපිටි දැම්මා. එහෙම කළේ එයාව නිදාගත්තට පස්සේ එයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැක්ස්ව අරගෙන යන්න කියලා වීල්ස්ට කිව්වා. ඊට පස්සේ වීල්ස් මැක්ස්ගේ ආරක්ෂාවට එයාව ගෙනහිලා දෙන්නෙත් හැට්ටමයි.
අනික් පැත්තෙන් ටීන එයාගේ බෑග් එකක් ෆාමසි එකේ තියලා යනවා. ඊට පස්සේ ආව 9.1 කියන අංකයට කතා කරලා කියනවා එතන බෝම්බයක් තියෙනවා කියලා. ඉතින් ඩීන මේ හැම දෙයක්ම කරන්නේ පොලිසියෙන් එතෙන්ට යවුවට පස්සේ එලිසබෙත්ගේ සහායට කවුරුවත් නිලධාරීන් නැති වෙන්නේ. ඔක්කොම ඇත්ත එලි වෙලා කියලා දැනගත්තට පස්සේ එලිසබෙත් කලබල වෙලා වැටි පුටුවෙන් නැගිටලා කුස්සියට යන්නේ පිහියක් හොයන්න. ඔය වෙලාවේ එලිසබෙත් දකින්න එයාගේ එක ගොතුරක ෆොටෝ එකක් පිච් එකේ ගහලා එතන යටින් ලියලා තියෙනවා මං ආවේ ආව මැරෙනව බලන්න කියන පණිවිඩය. දැන් එලිසබෙත් හොඳටම අවුල්. එයා ඊට පස්සේ උඩ තට්ටුවට දුවද්දි මග දිගටම දකින්නවා එයාට තර්ජනය කරපු පණිවිඩ. ඔය විදියට යන අතර යාට හම්බෙනවා වෝකි ටෝකි එකක්. ඒක ඔන් කරාට පස්සේ ඒකේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඩීනා. ඩීනා කියනවා අපි හැමෝම ඔයා එනකම් බලාගෙන ඉන්නවා කියලා. එලිසබෙත් හොඳටම කේන්ති. එයා හැම තැනම හොයනවා ඩීනා ඉන්නේ කොහෙද කියලා. එහෙම හොයන ගමන් ඩීනට හොඳටම බනිනවා. ඔය විදියට බැන හොයාගෙන ගෙදරින් එළියට යද්දී එයා දකිනවා ඈතින් ඉන්න ඩීනා. ඩීනා ඉන්නේ එයාගේ මූණ හරියටම රිපර් කෙනෙක් විදියට පින්තාරු කරගෙන. එයාගේ ටෝච් එකේ සිග්නල් එකට එලිසබෙත් එයාව හොයාගෙන එයාගේ පස්සෙන් කැලේට යනවා. එහෙම කැලේට ඇතුල් වුණාට පස්සේ එතන ඉන්න එක රිපර් කෙනෙක් නෙමෙයි. රිපර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් වටපිටාවේ අවුල් වෙලා එලිසබෙත් බලද්දි එක පාරටම ඩීනා එලිසබෙත්ගේ කකුලට වෙඩි තියනවා. ඔන්න ඔය අතරේ තමයි අපිට අමුතුම දෙයක් දැනගන්න ලැබෙන්නේ. ඩීනා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි. කතාව පටන් ගනිද්දිම එලිසබෙත් මරලා දාපු එමිලිගේ වැඩිමහල් සහෝදරිය. තමන්ගේ පවුල විනාශ කරපු එලිසබෙත්ට ටීනා වෙඩි තියන්න හදනවත් එක්කම චැට් පිටිපස්සෙන් ඇවිත් පරලීයක් අරගෙන ටීනට ගහලා ටීනවට සිහිය නැති කළ දානවා. ඊට පස්සේ මේ ඝාතකයෝ දෙන්නම එකතු වෙලා සිහිය නැතුව වැටලා ඉන්න ටීනව ගේ ඇතුළට ඇදගෙන යනවා. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ආනෝල් කීප සැරයක්ම ගෙදරට කතා කරනවා. ඒත් කවුරුවත් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. බෝම්බ තිවිච්ච තැනට නිලධාරිය ඔක්කොම යවපු හින්දා ආනෝල් අන්තිමේ තීරණය කරනවා තනියෙන් එළියට ගිහින් ඒ ගැන හොයලා බලන්න. අනිත් පැත්තෙන් අපිට පෙන්නන්නේ එක පාටම සිහිය නැතුව හිටපු ටීනට සිහිය එනවා. එයා ඉන්නේ ගෙදර පුටුවකට තියලා කැට ගහලා. ටීනා එලිසබෙත්ට කතා කරලා කියනවා ඔයා මගේ නංගිගේ මලගෙදරට ආපු වෙලාවේ තමයි මට ඔයා ගැන සැක හිතුනේ. ඒ හින්දා මම ඔයාගේ ගෙදර චෙක් කරේ කියලා. ඔය අතරතුරේ තමයි චැට් එලිසබෙත්ගේ කකුලේ තුවාලයකට වෙලුම් පටියක් දාන්නේ. එතකොට දීන මතක් කරලා දෙනවා එයාගේ තාත්තා චැට්ට උදව් කරපු හැටි. චැට් කය ගහලා කියනවා කටවහගෙන ඉන්න කියලා. ඒ අතරේ එයා එලිසබෙත්ට කියනවා මං එන වෙලාවේ දැක්කා කවුරු හරි නිලධාරියෙක් මේ ගෙදරට ආනෝ ලෙවලා තිනවා. මං ඒ නිලධාරියගේ බෙල්ල කපලා මැරුවා. ඒ හින්දා අපි මෙතන ඉන්න එක එච්චර හොඳ නෑ අපි ඉක්මනට මෙතනින් පැනලා යමු කියලා. ඒ වුණාට එලිසබෙත් කියනවා බය වෙන්න එපා නිලධාරි කවුරුවත් මෙහෙට එන්නේ නැහැ කියලා. එතකොටම තමයි වෝකි ටෝකි එකකින් විලිස් කතා කරන්නේ. ඒ වෙලාවේ ඩීනා hina වෙලා කියනවා ඔයාලා හිතන් ඉන්න විදිය වැරදි. මෙතන වෙන හැම දෙයක්ම දැන් පොලිසිය දන්නවා කියලා. චැට් හොඳටම තරහ ගිහිල්ලා එයා දැන් try කරන්නේ කොහොම හරි විලිස් එයාගේ පැත්තට නම්ම ගන්න. එහෙම කරලා චැට් කියනවා ඔයාවත් අන්තිමට මරලා දැම්මට පස්සේ අපිට මෙතනින් පැනලා යන්න පුළුවන් කියලා. ඒත් එක්කම තමයි එලිසබෙත් එක පාරටම චැට්ගේ ඔළුවට වෙඩි තියලා දාන්නේ. ඊට පස්සේ දීනටත් සිහිය නැති කරනවා. දීනට ආපහු සිහියේදී එයා ඉන්නේ පුටුවකට තියලා කැට කාලා. එයාගේ ඉස්සරහා තියෙන ටීවී එකේ එමිලිගේ මරණයේ වීඩියෝ එක ප්ලේ වෙනවා. දැන් එලිසබෙත් උණු වෙලා තියෙන එමිලි මැරුව විදියටම අන්තිමට ඩීනවත් මරලා දාන. එලිසබෙත් මේ මිනි මැරුව වීඩියෝ කරන්න කැමරාවකුත් සෙට් කරලා තියෙනවා. ඊළඟට පිහියක් අතට අරගෙන අමානුෂික විදියට දීනගේ කකුලට ඇනලා යාව තුවාල කරනවා. දීන වේදනාවෙන් කෑ ගහනවා. ඔය අතර වාරේ තමයි එක පාරට මානෝල් ඇවිලා එලිසබෙත්ට වෙඩි තියන්නේ. ඒ වුණත් ආනෝල් ඉන්නේ ගොඩාක් දුකේ. මොකද එයාගේ පුතාට වෙච්ච දෙයක් හොයාගන්න බැරි නිසා. ඒත් දීන කියනවා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාගේ පුතා හොඳින් ඉන්නවා කියලා. ඒ අතර වාරේ මේ භයානක ඝාතකය වෙන කවුරුවත් නෙමෙයි එලිසබෙත් කියලා දැනගත්තට පස්සේ ආනෝල් අවුල් වෙනවා. මෙන්න මේ වෙලාවේ එලිසබෙත් කියනවා මම නෙමෙයි මේ වැඩේ කරේ දීන කියලා. ඒත් ආනෝල් දන්නවා මේ වැඩේ කරේ එලිසබෙත් කියලා. එලිසබෙත් උදව් ඉල්ලද්දී එයා පිහියක් අරන් ඇවිල්ලා ආනෝල්ට අනින්න හදනවත් එක්ක ආනෝල් එයාට වෙඩි තියලා මරලා දානවා. දීන කියනවා ඔයාට හැම දෙයක්ම ඔප්පු කරන්න ඕන නිසා තමයි මං ඔයාගේ කිතෙට් එකේ එක පෙට්ටියෙවි කියලා. ඊට පස්සේ ආනෝල් කරන්නේ පොලිසියට කතා කරන්න හදන එක. ඒත් දීන එයාව නතර කරනවා. එලිසබෙත්ගේ මරණේ කිතෙට් ගෙනිහින් දාලා මේ කාතන හැම දෙයක්ම කරේ එලිසබෙත් කියලා ඔප්පු කරමු කියලා තමයි දීන කියන්නේ. ඉතින් එයාලගේ සැලැස්ම ඒ විදියටම සිද්ධ වෙනවා. මොකද පොලිසිය එලිසබෙත්ගේ ගෙදර තිබිලා එලිසබෙත්ගේ මරණය වගේම චැට්ගේ මරණයත් හොයාගන්නවා. ඉතින් අවසානයේ එයාලා දැනගන්නවා මෙයා තමයි ඝාතකයා කියලා. අන්තිමට පෙන්නනවා එමිලිගේ මරණය සිහිපත් කරන උත්සවයක්. එතෙන්දී ආනෝල් කියනවා අපි දෙන්න අතරේ දැන් අඳුරු රහසක් තියෙනවා කියලා. ඒ වගේ මේගොල්ලෝ ආදරය කරපු අයට ගෞරව කරන්නත් ක්‍රමයක් කියලා හොයාගත්ත කියලා ආනෝල් කියනවා. ඒක දර්ශනයත් එක්කම මේ චිත්‍රපටය අවසන් වෙනවා.